මම පර්චස් දෙකක පොඩි ඉඩම් කෑල්ලක් ගන්න හදන පාරකට. පර්චස් දෙකක් කියලා කියන්නේ අඩි වලින් කොච්චරක්ද? පර්චස් දෙකක් කියලා කියන්නේ මීටර වලින් කොච්චරක්ද? අක්කරයකට පර්චස් කීයක් තියෙනවද? රූට් දෙකක් කියලා කියන්නේ කීයද? මෙන්න මේ වගේ විවිධ මැනුම් ක්‍රම ඔයාලට ඇහිලා ඇති. දැන් මම ඔයාලට මේ සම්මත මැනුම් ක්‍රම සියල්ලම දැන් ඔයාලට මම ටයිප් කරලා වෙනම දාන්නම්. ඔයාලට මේ ටික බලා ගන්න පුළුවන්. එතකොට වර්තමානයේදී මැනුම් ක්‍රම කරන්නේ හෙක්ටයාර් වලින්. එතකොට හෙක්ටයාර් එකක් කියලා කියන්නේ වර්ග මීටර 1000ක්. එතකොට අක්කරයක් කියලා කියන්නේ පර්චස් 160ක්. එතකොට අක්කරයකට රූට් 4ක් තියෙනවා. රූට් දෙකක් කියලා කියන්නේ පර්චස් 40ක්. අක්කර භාගයක් කියලා කියන්නේ එතකොට රූට් දෙකක් පර්චස් 80ක්. මෙන්න මේ විදිහට විවිධ මැනුම් ක්‍රම තියෙනවා. ඉස්සර නම් මේ මැනුම් ක්‍රම තිබ්බා ඔය V කුරණි වලින් ඔය V ලාස් වලින් ඔය කුරක්කන් කුරණි වලින්. එතකොට දන් ඔකේ එක එක පරණ ක්‍රම තිබ්බා. හැබැයි වර්තමානයේදී හෙක්ටාර් වලින් තමයි තියෙන්නේ. විශේෂයෙන් ඔයාලා දැකලා ඇති. දැන් තමන්ගේ ගෙදර ඔප්පුවක් තියෙනවා නම් අරන් බලන්න පර්චස් වලින් තියෙනවා සහ වර්තමානයේදී තියෙන ඔය හිමිකම් සහතික කියලා අපි කියන්නේ. ඒ හිමිකම් සහතික වලදී තියෙන්නේ හෙක්ටයාර් වලින්. හෙක්ටයාර් 0.0 වලින් තමයි පටන් ගන්න. තමන්ට පර්චස් 10ක් 15ක් තියෙනවා නම් 0.0 වලින් තමයි පටන් ගන්න. මම ඒ ටිකත් පොඩ්ඩක් ටයිප් කරලා දාන්නම්. සාමාන්‍ය ජනතාවට මේ තමන්ගේ ඉඩකඩම් සම්බන්ධයෙන් තියෙන ප්‍රමාණයන් සම්බන්ධයෙන් දල අවබෝධයක් තියාගන්න. හොඳයි මේ ගැන තොරතුරු ඔයාලට නිල වශයෙන්ම හොයාගන්න පුළුවන්. තමන්ගේ ප්‍රදේශයේ ඉඩම් කන්තරුවට ගියාට පස්සේ. ගොඩක් වෙලාවට මේ ඉඩම් කන්තරුවේ මේවා ෆොටෝස් විදිහටම ගහලා තියෙනවා. ඔයාලට ෆොටෝ එකක් ගහකට ඔයාලටම චෙක් කරගන්න පුළුවන්. ඉඩම් කාර්යාලය ගොඩක් වෙලාවට තියෙන අපි ඉඩම් කන්තරු කියලා කියන්නේ මේක ගොඩක් වෙලාවට තියෙන්නේ ප්‍රදේශයේ ඒජ් ඔෆිස් එක. එහෙම නැත්නම් ප්‍රාදේශීය ඉඩම් කාර්යාලයට යාබදව උදාහරණයක් විදිහට ගත්තොත් නුවර ඉඩම් කන්තරුව තියෙන නුවර කච්චරට එහා පැත්තේ. මාතර ඉඩම් කන්තරුව තියෙන මාතලේ කච්චරට එහා පැත්තේ. මේ දෙක ගොඩක් වෙලාවට එක ළඟ තමයි තියෙන්නේ. සමහර පැතිවල මේක වෙනස් වෙනවා. එතකොට ඔයාලට මේ ඉඩම් සම්බන්ධයෙන් මේ ප්‍රමාණ සම්බන්ධයෙන් තොරතුරු ඉඩම් කාර්යාලයට හොයාගන්න පුළුවන්. මම කොහොමදත් මේ ටයිප් කරලා දාලා තියෙන තොරතුරු ටිකත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේක ඔයාලා සේව් කරලා තියාගත්තට කමක් නැහැ මේ වීඩියෝ එක. සාමාන්‍ය ජනතාව මේ ඉඩකඩම් වල මැනුම් ක්‍රම සම්බන්ධයෙන් දල අවබෝධයක් තියාගන්න එකත් සාමාන්‍යයෙන් තමන්ගේ එදිනදා ජීවිතයට අවශ්‍ය වෙනවා.